මලක් නාලා කෝ බලන්න මූණ. Hello everyone, welcome back to our YouTube channel. ගොඩේ දවසකින් vlog එකක් අරන් එන්න බැරි වුණ හින්දා මම හිතුවා අද අපේ ලන්ච් එක හැදුන හැටි ඔයාලට vlog එකකින් අරන් එන්න. ඉතින් ඔයාලට මං ගානේ ස්පෙෂල් මෙනු එකක රෙසිපීස් ටිකක් අරන් එනවා. වීඩියෝ එක දිගටම බලන් ඉන්න අපේ ලන්ච් එක කොහොමද රෙඩි වෙන්නේ කියලා. මේ අපේ ගෙදර පිටිපස්ස කොටස. මේ පිටිපස්සේ ඉන්න සීබීලා මේ හරිය මඤ්ඤොක්ක වගා කරලා තියෙනවා. එයාලා මඤ්ඤොක්ක කොල කන්නේ නැහැ. මෙහි මිනිස්සු ගොඩක් අඩුවෙන් තමයි කොළ වර්ග කන්නේ. ඉන්දියන් අය වැඩිපුරම කන කොළ වර්ගය තමයි කොත්තමල්ලි කොළ. ඒ රස නම් අපිට පොඩ්ඩක්වත් සෙට් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිටත් මැල්ලුමක් කන්න ලැබෙන්නේ ගොඩාක් කලාතුරකින්. මඤ්ඤොක කොළ කඩන් ආවට මොකද කපන එක නම් මාරම අමාරු වැඩක්. මඤ්ඤොක කොළ ගොඩාක් කීනියට කපන තරමටම රස දැනෙන්නේ. චූටිම චූටිවට කපා ගන්න ඕන හින්දා ඉතින් පිහිය උඩ නැගගෙන කපනවා. මම මේ පිහිය අල්ලන විදිය ගැන නම් මුකුත් හිතන්න එපා හොඳේ. මොකද මම මෙහි ආවන් පස්සේ තමයි උයන්න ඉගෙන ගත්තේ. ඔන්න ඊට පස්සේ අපි ඉතින් මැල්ලුමට ඕන කරන ලූණු අමු මිරිස් කපලා ඉවර කරගත්තා. ඊට පස්සේ හැමදාමත් අගේ මගේ සහායකයා මට පොල් ගාලා දුන්නා. ගාපු පොල් ටිකයි ලුණු ටිකකුයි මැල්ලුමට දාලා ඒකත් හොඳට අනා ගන්න ඕනේ. ඔන්න ඒ අතරේ පෑන් එක රත් වෙන්න තියලා තෙල් ටිකක් දාගන්න. තෙල් ටික රත් වෙගෙන එනකොට අපි අර කපපු අමු මිරිස් ලූණු ඒ ටිකත් දාගන්න. ඒ ටික හොඳට ෆ්‍රයි වුණාන් පස්සේ අපි අනාගත්ත මැල්ලුම් ටිකත් ඇඩ් කරගන්නවා. ඔයාලා අහලා තියෙනවද මඤ්ඤොක්ක කොළ අල වහලා තම්බන්න හොඳ නැහැ කියලා. ඉතින් අපි මේක වහගන්නේ නැතුව තමයි ටෙම්පරාදු කරලා ගත්තේ. ඒ අතරතුර හස්බන්ඩ් හාල් එක තියාගත්තා. එයාට ඉතින් මං කරන විකාර වැඩත් එක්ක හිනත් යනවා. මෙහෙට වින්ටර් එක ඉවර නිසා දවල් වෙනකොට මාරම රස්නේ. ඉතින් ෆ්‍රිජ් එකේ ඉතුරු වෙලා තිබුණ කොමඩු කෑල්ලකින් හස්බන්ඩ් ෆුල් හෙල්දි ජූස් එකක් හැදුවා එයාටයි මටයි. එයා ඒක හදන අතරේ අපි යමු අපේ ඉතුරු කරීස් ටික හදාගන්න. මම හිතුවා අද දවල්ට ඉස්සෝ හොඳයි කියලා. ඉතින් ඉස්සෝ එකට 3-5 ගම්මිරිස්, කහකුඩු, මිරිස් කුඩු වගේම රස අණු ලුණු දාගෙන ඒක මැරිනේට් කරා. මතකද සෝයා සෝස් ටිකකුත් දාගන්න. ඒක රස රහසක්. ඊට පස්සේ පෑන් එකට තෙල් ටිකක් දාගෙන තෙල් ටික රත් වුණාම අබෑට ටිකක් දාගන්න. ඒ ටික පුපුරන් එනකොට ඒකට සුදු ලුණු ටිකකුත් දාගන්න. ඊට පස්සේ ඒ ටිකත් හොඳට ෆ්‍රයි වෙන්න දීලා රම්පේ කරපිංචාවත් ඇඩ් කරගන්න. තව දෙයක්. මෙහි රම්පේ නැහැ. අපිට මේ රම්පේ හම්බුනේ ලංකාවෙන්. ඊට පස්සේ කුණුදු පොත්තකුයි කරාමු නැටි දෙකකුයි ඇඩ් කරගන්න. ඔයාලා කැමති නම් විතරක්. ඊට පස්සේ ලුණු ටිකයි. ඊට පස්සේ තෙලෙන් බැදෙන්න තව මිරිස් කුඩු චුට්ටකුත් ඇඩ් කරගන්න. ඊට පස්සේ අපි අර මැරිනේට් වෙන්න තියපු ඉස්සෝ ටිකක් දාගන්න. මන් දන්න විදියට නම් ගොඩාක් අය ඉස්සෝ වලට තක්කාලි දාන්නේ නැහැ ඉස්සෝ ගොඩාක් උෂ්ණ නිසා. ඒ වුණාට අපි ඒකට හුරු වෙලා. ඔය අතරතුර අපේ හස්බන්ඩ්ගේ රසම රස හෙල්දි ජූස් එක මට ලැබුණා. ඉතින් ඒකත් බොන ගමන් මං ඉතින් මගේ වැඩේ කරගෙන යනවා. අපි ඉස්සර එක තැම්මෙන වතුර චූට්ටක් දාලා අඩු ගින්දරේ පොඩි වෙලාවක් වහලා තියාගන්න ඕනේ. ඒ අතරේ හස්බන්ඩ් පොල් කිරි ටික මිරිකලා දෙන්නම් කිව්වා. ඒ උනාට එයාට ඒ වැඩේ නම් කරන්න බෑ. ඊට පස්සේ ඉතින් මමම ඉල්ලගත්තා මමම ඒක කරන්නම් කියලා. ඊට පස්සේ ඉස්සෝ ටික තැම්බිලා වතුර හිඳුනන් පස්සේ අපි අර මිරික ගත්ත පොල් කිරි ටිකත් මේකට දාන්න ඕනේ. ඒත් එක්කම ඉස්සෝ එක ලිපෙන් බාගන්න කලින් අපි දානවා මේකට මුරුංග කොළ. මුරුංග කොළ දාන්නේ උෂ්ණ නැති වෙන්න. අපි ඉතින් තක්කාලිත් දාපු නිසා ගොඩාක් උෂ්ණයි. ඒ නිසා මම මුරුංග කොළ නටුත් එක්කම දැම්මා. ඒ අතරතුර මම පරිප්පුව හොදගෙන දිය කිරි ටික මේකට දාගෙන රම්පේ කරපිංච ලුණු පලාගත්ත අමු මිරිස් ඒවත් දැම්මා. ඊට පස්සේ කහ 3-5 ටිකකුත් දාගත්තා. අපි මේකේ ලුණු දාමු තැම්බිලා ඉවරුණාන් පස්සේ. තැම්බිගෙන එනකොට රසානුව ලුණු ටිකකුත් දාලා ආයෙම සෝයා සෝස් චුට්ටකුත් දාගන්න. ඊට පස්සේ මිටි කිරි ටිකත් ඇඩ් කරලා හොඳට තැම්බෙන්න දීලා පරිප්පුව බාගන්න. අද නිකන් කුකින් vlog එකක් කරන් ආවා වගේනේ. ඔයාලගේ කෑම වලත් රස රහස් මාත් එක්ක ෂෙයා කරගන්න. අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඔන්න ඔය විදිහට තමයි අපේ ලන්ච් එක රෙඩි වුනේ. හැබැයි හවස 3 විතර වුණා මෙන්න මේ ටික රෙඩි වෙනකොට. මම පපඩනොත් බැදගත්තා. ඒ අතරේ මෙන්න මේ බබා නාලා හොඳටම නිදිමතේ. එයාවත් ඉතින් චුට්ටක් කුරතල් කරා. නාලා ලස්සන බෝලයක් වෙලාද? දොය ගන්න. ඔය විදියට අද vlog එක ඉවරයි. ඉතින් අලුත් vlog එකකින් හම්බෙන්නම්. හැමෝටම සුබ දවසක්.